හයි යාළුවනි. අද අපි කතා කරමු මසල් හයිපර්ට්‍රොෆි ගැන. මසල් හයිපර්ට්‍රොෆි කියන්නේ මාංශපේශී වර්ධනය. ඔයාලා මාංශපේශී වර්ධනය කරන්න ජිම් එකකට ගියාම මේ බර පාවිච්චි කරලා weight එක පාවිච්චි කරලා ඔයාලා resistance training එකක් කරනකොට ඔයාලගේ sets ගන්න, reps ගන්න, ඒ වගේම ඔයාලගේ rest එක දෙන්නේ කොහොමද? ඒ වගේම ඔයාලගේ ඒ ව්‍යායාමයේ කරන intensity එක කොහොමද? ඒ වගේම tempo එක කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ. මුලින්ම sets ගන්න. සාමාන්‍යයෙන් sets 3ක් 5ක් වගේ අතර ප්‍රමාණයක් තෝරගන්න ව්‍යායාමයක. ඒ වගේම තමයි reps ගන්න ගත්තාම reps 8ක් 12ක් වගේ අතර ප්‍රමාණයක් select කරගන්න පුළුවන් ඔයාලට ව්‍යායාමයක. ඒ වගේම තමයි rest එක. rest එක සාමාන්‍යයෙන් තප්පර 30ක් විනාඩි 1කමාරක් දෙකක් වගේ අතර කාලයක් ඔයාලට rest කරන්න පුළුවන්. ඔයා කරන්නේ compound exercise එකක් වෙන්න ඇති, isolation exercise එකක් වෙන්න ඇති. ගැලපෙන විදිහට rest කරන්න. ඒ වගේම තමයි intensity එක කොහොමද තෝරගන්නේ? intensity එක ඔයාලට හොයාගන්න වෙනවා ඔයාගේ 1 RM එක. ඒ කියන්නේ 1 repetition max. ඒ කියන්නේ එක rep එකක්, එක repetition එකක් ඔයාලට කරන්න පුළුවන් උපරිම බාරය. බර. හොයාගෙන ඒ බරෙන් 160ක් 80ක් විතර අතර බරක් තෝරගෙන ඒ බරෙන් තමයි ඔයා reps 8ක් 12ක් වගේ අතර කරන්නේ, sets 3ක් 5ක් වගේ අතර කරන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු tempo එක. ඔයාලා ව්‍යායාම කරනකොට eccentric movement එක. eccentric movement එකේදී ඔයාලා තප්පර 2ක් 4ක් වගේ අතර කාලයක් ඒ movement එක කරන්න වෙනවා. කවුන්ට් කරන්න සාමාන්‍යයෙන් කවුන්ට් කරන්න 1 2 කියලා කවුන්ට් කරන්න එපා. 1000 2000 3000 4000 කියලා එහෙම කවුන්ට් කරන්න. තප්පර 2ක් 4ක් වගේ කාලයක් මේ eccentric movement එක කරන්න වෙනවා. ඔයාලා ව්‍යායාම කරනකොට ඔයාලා දන්නවා මේ concentric movement එක සහ eccentric movement එක පිටි එක තුන කඩියනවා මේක ගැන දන්නවා. ඉතින් මේ විදිහට ඔයාලා try කරලා බලන්න. workout routine එකේ තියෙන exercises වෙනස් කරගත්තොත් එහෙනම් තවත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙමු.